හරි යාළුවනේ ඔය සුබදස කියනකම මං වලට ගෙනත් තියෙන්නේ කොහමද හරියට වින් ඇප් එකෙන් වීඩියෝ එකක් එඩිට් කරගන්න කියලා. ඔයාලා දැකලා ඇති CapCut එකේ වගේ මෙතන කිසිම එකක් පෙන්වන්නේ නැහැ. මම මේ වීඩියෝ එක හදලා තින්නේ වින් ඇප් එකෙන්. ඔයාලට සුපිරි මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔයාලා හදලා බලන්න. මං හිතනවා මම කියන එක හරි ඇති කියලා. මේක හොඳයි කියලා මම හිතනවා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හෙලෝ යාළුවනේ ඔයාලා හොඳින් ඉන්නවද කියලා හිතනවා මං ඔයාලට අද ගෙනත් තියෙන්නේ කොහොමද හරියට වින් ඇප් එකේ වීඩියෝ එකක් එඩිට් කරගන්න කියලා. අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ Play Store app එක ඕපන් කරගන්න. ඕපන් කරලා මෙතන සර්ච් කරගන්න වින් කියලා. VN කියලා සර්ච් කරාට පස්සේ එනවා. හරි ඔයාලට මෙතන පේන්නනවා ඇති app එක. ඔයාලා මෙතන ඉන්ස්ටෝල් කරලා නම් මෙතන ඕපන් කියලා පෙන්නනවා. ඕපන් කියලා දෙන්න. හරි වින් ඇප් එක ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරලා channel එක තියාගන්න. මේ වගේ වීඩියෝ නම් bell icon එක ඇතුළේ තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකකුත් දායන්න. ඔයාලා මෙතන ධන icon එක වර click කරන්න. ඔයාලා මෙතන පෙන්වන ඇති කතුරක් වගේ icon එකක්. හරි මම ඔයාලට මේක ලේසි වෙන්න ඕන හින්දා ඔයාලට මෙතනින් මම වීඩියෝ එකක් දාලා පෙන්නන්නම්. ඔයාලා මෙතන ෆොටෝ උනක් දාලා හදන්න පුළුවන්. හරි මම මේ හදන එකත් YouTube එකට දාන්නේ මෙන්න මේ වීඩියෝ මේ ඇප් එකෙන්ම හදලා ඔයාලට කිසිම සල්ලියක් වගේ සල්ලි ඉල්ලන්නේ නැහැ මේකේ. ගොඩක් CapCut වල වගේ දේවල් වල දැන් සල්ලි ඉල්ලනවා InShot වල එහෙම. ඒවා දැන් කිසි දෙයක් ඕනේ නැහැ. සුපිරි ඇප් එකක් ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් MB ගණක් වෙන්නේ නැහැ. 237ක් තමයි මට උනේ. හරි ඔයාලට දැන් මෙතන පෙන්නේ නැති වීඩියෝ එක මම දාලා තියෙන. සමහර කොල්ල කෙල්ලොන්ට ඇත්තටම නිින්ද ගියේ. තමන් පොඩි කාලේ ඉඳන් හරි ඔයාලට මෙතන පෙන්නේ නැති දැක්කනේ. ඔයාලට මෙතන උඩින්ම සවුන්ඩ් දාගත්ත හැකි. මම සවුන්ඩ් දාලා පෙන්වන්න යන්නේ. ඔයාලා මෙතන දාන එකවනේ මම පෙන්වන්නම්කෝ. හරි යාළුවනේ. ඔයාලට මෙතන මෙන්න මෙතන my music කියලා තියෙන තැන මෙන්න මෙතන ඔයාලගේ වීඩියෝ දාන්න පුළුවන්. ඔයාලගේ ෆයිල් එකේ තියෙන වීඩියෝ එකට දාන්න පුළුවන්. මම මේකෙම තියෙන වීඩියෝ එක දාන්න මේ මම දාලා තියෙන වීඩියෝ එකේම හරි දැම්මම මේකම හරි ඔයාලට ඕන මේක අර දෙකට වින් කරගන්න වගේ ඕන නම් මෙතන තියෙනවා මෙන්න මේ කතුර වගේ අයිකන් එකේ එකපාරක් ඔබුවාම දෙපැත්තට වින් වෙනවා. ඔයාලට පෙන්වන්නේ දෙකක් තියෙනවා මෙතන. හරි ඔයාලට මෙතන ඔයාලට දාගන්න ඕන නම නැත්නම් මොන හරි දාන්න තියෙන අකුරු වගේ ලෙටර්ස් තියෙනවනම් මෙතන උඩ එක නැත්නම් ඔයාලට මෙතන කැමති එකක් ඔබලා දාන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරගන්න. මේ වගේ වීඩියෝ නම් බෙල් අයිකන් එකත් ඔයාලා දාලා තියාගන්න. හරි ඔයාලට මෙතනින් ඔයාලා ගහගන්න ඕනේ කැමති එකක් දාන්න. මම මෙතන නිකන් එකක් ගහගන්න මගේ නම වගේ දෙයක්. ඔයාලට ඕන සිංහලෙන් උනත් දාගන්න පුළුවන්. මම ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙකින්ම දාන්න. හරි ඔයාලට ඕන මෙතන කලයක උනත් දාගත්ත හැකි මෙතනින්. ලස්සන අයිකන් තියෙනවා මේ ගොඩක්. හරි ඔයාලට මේක ඇල කරන්න පුළුවන්. අර මහත් කරන්න දෙයකට වගේ පුළුවන්. කැපිටල් අර මේවා කරන්න පුළුවන්. මේක මෙතනින් පුළුවන් අර ඔයාලට මැද්ද කොහොමද අයින්ටද කොහොමද කියලා ගන්න පුළුවන්. මේ මෙතන අයිනින් මම මැද්දට ගන්නම් ඔයාලට පේන්න ඕන හින්දා. හරි ඔයාලට මෙතනින් බලාගත්ත හැකිනේ අර එකට නිකන් ලස්සන මෙවුවා කරගන්න පුළුවන් වගේ දෙයක්. මම ඒවා ටික ඔයාලට නිකන් පෙන්වන්න ඕන හින්දා දාලා තියන්නම්. හරි ඔයාලට මෙතනින් ඇඩ් කරගත්ත හැකි ඔයාලට නිකන් අර එක අර subscribe කරන්න ඔයාලා මේකට YouTube එකේ වීඩියෝ හදනවා නම් එහෙම ඒවා තියෙනවා. මෙතන YouTube තියෙනවා, Facebook, Instagram, TikTok ගොඩක් දේවල් තියෙනවා. WhatsApp අර මේ ගොඩක් තියෙනවා. හරි මම ඉස්සෙල්ලාම ඔයාලට මෙතන බලාගත්තේ නිකන් අර පොඩි කට්ටියට වීඩියෝ හදනවා වගේ දේවල් මෙතන තියෙනවා. හරි මම මෙතන එකක් දාන්නම් ඔයාලට පෙන්වන්න ඕන හින්දා. හරි ඔයාලට මෙතන පෙන්වන්න ඇති මම දාපු එක. හරි ඒක හරි මම ඔයාලටයි කියලා දෙන්නම්. හරි ඔයාලා දැන් මෙතන මෙන්න මෙතන තියෙන අයිකන් එකේ T ගහලා තියෙන අයිකන් එකකින් ඔයාලට මෙතනට ඔයාලට මෙතන පෙන්වන්න ඇති මෙන්න මෙතන එකක් තියෙනවා.
ඒකෙන් ඔයාලගේ ෆයිල් වල තියෙනව වුණත් මෙතෙන්ට දාගන්න පුළුවන්. අර මම දැකලා තියෙනවා ගොඩක් YouTubersලා දාලා තියෙනවා අර Pixel Lab එකකින් හදපු අකුරු ෆොන්ට් එහෙම මේකට ඇඩ් කරගන්න පුළුවන්. හරි ඔයාලට මෙතන ඔයාලා වොයිස් වගේ දේවල් කියනවා නම් මෙතන ඔයාලට වොයිස් එක දාගන්න පුළුවන්. මම මෙතන කියලා පෙන්නන්න යන්නේ නැහැ. මොකද මම මෙතන වීඩියෝ එක මම හදන ගමන් ඉන්න හින්දා. හරි ඔයාලට මෙතන මෙන්න මෙතන යටින් පෙන්නන සවුන්ඩ් අර මේව අඩු වැඩි කරගන්න පුළුවන්. මෙතන පූල් දාන්න. හරිද ඔයාලට අඩු කරගන්න ඕන නම් අඩු කරගන්න පුළුවන්. ඉතින් හරිය සවුන්ඩ් එකපාර ඉහළ අඩු මැද සාමස්තර අන්න එහෙම මෙතන තියෙනවා ගානට. ඔයාලට ඔක්කොම හදාගත්ත හැකි ඩිලීට් කරන්න ඕන ඩිලීට් තියෙනවා. හරි ඔයාලට මේකට නිකන් අර කලයක බොඳ කරලා අර මේක කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට ඕන දෙයක් කරගත්ත හැකි. එතන අර කලයක අඩු කරගන්න වැඩි කරගන්න මෙතන අඩු කරලා තියන්න. හරි මම ඔයාලට වීඩියෝ එක ප්ලේ කරනවා. පේන්නේ නැති ඔයාලට මේක නිකන් අර දෙකක් වගේ ඇහෙනවා. මොකද මම මේකට දෙකක් දාලා තියෙන ඉඳන් තමයි දෙකක් ඇහෙන්නේ. හරි අදින් මෙතනින් මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැමෝටම සුබ දවසක්. මේ වීඩියෝ එක තාම ලයික් එකක් කරලා ලයික් දාලා නැද්ද? දැම්ම ලයික් එකක් දාලා යන්න. මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා මේක share කරලා ඔයාලට ඕන දෙයක් කරන්න රිපෝට් කරන්න ඒවා. හරි යාළුවනේ ඔයාලට හැමෝටම සුබ දවසක්.